ආයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම පරිස්සමින් ඉන්නව නේද? ඔන්න අද මං ඔයාලට ගෙදර ඉතුරු වෙන බත් වලින් හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් කිරි දොඩොල් රෙසිපි එකක් තමයි කියලා දෙන්න හදන්නේ. ඉතින් මේ රෙසිපි එක දන්නවා නම් ඔයාලා කවදාවත් ගෙදර ඉතුරු වෙන බත් විසික් කරන එකක් නැහැ. අපි මේක ඉතුරු වෙන බත් වලින් හැදුවා කියලා රසයේ කිසිම අඩුවක් නැහැ. හරිම රසට තියෙනවා මේක. ඇත්තටම ගෙදර හැමෝම හරිම ආසාවෙන් කයි ඔයාලා අනිවාර්යෙන්ම හදලා බලන්න. එහෙනම් ඉතින් අපි යමු ඉක්මනට වීඩියෝ එක බලන්න. මේකට අවශ්‍ය කරන දේවල් සහ ප්‍රමාණ ඔක්කොම සුපුරුදු පරිදි ඩිස්ක්‍රිප්ෂන් එකේ සඳහන් කරලා තියෙනවා. වීඩියෝ එක අවසානයේ සඳහන් වෙනවා. ඒ වගේම ඔන්න අද නම් මගේ වීඩියෝස් මුලින්ම බලන්න ඔයාලා ගොඩාක් ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. මගේ වීඩියෝස් බලලා හොඳයි නම් ඔයාලට ප්‍රයෝජනවත් නම් පල්ලෙන් තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම ඔන්න වීඩියෝ එක ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. දැනටමත් subscribe වෙලා නැත්නම් පහළ තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරන්න. ඒ ළඟින්ම තියෙන bell button එකත් ක්ලික් කරලා මගේ වීඩියෝ එසනින් බලා ගන්න. මුලින්ම මම මෙතන ඉතුරු බත් ටිකක් අරගෙන තියෙනවා. මම මෙතනදී ගත්තේ බත් ග්‍රෑම් 350ක් විතර. ඉතින් මම මේ ගත්තේ අද උදේ උයලා ඉතුරු වුණු බත් ටිකක්. ඔයාලට පුළුවන් රෑ උයලා ඉතුරු වුණු බත් ටිකක් උනත් මේකට පාවිච්චි කරන්න. ඒ වගේම තමයි මම මේ බත් ටික උයාගෙන තියෙන්නේ තම්බපු හාලකින්. ඉතින් මේ දොඩොල් එක හදාගන්න අපිට ඕනිම බත් වර්ගයක් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ගොඩක්ම හොඳයි තම්බපු හාලක් ගන්නවා නම්. මම දැන් මේ බත් ටිකෙන් පොඩ්ඩක් බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගන්නවා. ඉතින් ඔක්කොම එකතු කරගන්නේ නැහැ බ්ලෙන්ඩ් කරගන්න අමාරු නිසා ඒ හින්දා පොඩ්ඩක් එකතු කරගන්නවා. මම දැන් මෙතන අරගෙන තියෙනවා උක්කු පොල් කිරි මිලිලීටර 250ක්. මම දැන් ඒකෙන් පොඩ්ඩක් ඉතුරු වෙන්න අනිත් ටික බ්ලෙන්ඩර් ජාර් එකටම එකතු කරගන්නවා. ඉතින් මම මෙතනදී බත් ටික වැහෙන ප්‍රමාණයට තමයි පොල් කිරි එකතු කරගන්නේ. දැන් අපි මේක විනාඩියක් වගේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මේ තියෙන්නේ විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේක හොඳින් බ්ලෙන්ඩ් වෙලා නැහැ. තවත් බත් කෑලි ඉතුරු වෙලා තියෙනවා. ඒ නිසා මං ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත පොල් කිරි ටිකත් මේකට දාලා තවත් විනාඩියක් දෙකක් වගේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ තවත් විනාඩි දෙකක් වගේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ දැන් ඔයාලට පේනවා ඇති මේ ටික හොඳින් බ්ලෙන්ඩ් වෙලා තමයි තියෙන්නේ. හැබැයි පොඩි කෑලි ටිකක් තියෙනවා මේකේ. ඒ නිසා අපි මේක පෙරාගෙනම භාජනයකට එකතු කරගමු. මම දැන් මේ වගේ පෙරණ එකට මේකෙන් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මේ වගේ හැන්දකින් පෙරා ගන්න හොඳට. පෙරණ එකේ යට තියෙනවා හැන්දකින් අයින් කරලා භාජනයට එකතු කරගන්න. ඉතින් මේ වගේ පෙරාගෙන මේ ටික එකතු කරගත්තාම අපිට බත් කෑලි නැතුව මේ ටික හදාගන්න පුළුවන්. ඉතින් හොඳින් බ්ලෙන්ඩ් වෙලා නැතිව පෙරණේ ඉතුරු වෙන බත් ටික වෙනම භාජනයකට දාලා තියාගන්න. අපි ඒ ටික අන්තිමට ආයෙමත් බ්ලෙන්ඩ් කරගමු. ඔන්න මේ තියෙන්නේ මම මේ විදිහට පෙරාගත්ත බත් පොල් කිරි මිශ්‍රණය. දැන් ඔයාලට පේනවා ඇති මේ මිශ්‍රණය හොඳ ක්‍රීම් එකක් වගේ තියෙනවා බත් කෑලි පොඩ්ඩක්වත් නැතුව. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි මේ මිශ්‍රණය හදාගන්න ඕනි. මම දැන් ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මම ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත බත් ටික බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම ආයෙමත් පොල් කිරි එකතු කරගන්නවා මිලිලීටර 250ක්. මේ ටිකත් අපි විනාඩියක් වගේ හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මේ තියෙන්නේ ඒ ටිකත් බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ ඒ ටිකත් ඉස්සෙල්ලා වගේම තමයි පෙරාගෙනම භාජනයට එකතු කරගන්න. මේ තියෙන්නේ අපි ඉස්සෙල්ලා පෙරාගද්දී හොඳින් බ්ලෙන්ඩ් වෙලා නැතිව පෙරණ එකේ ඉතුරු වුණු බත් ටික. මම ඒ ටික ඔයාලට වෙනම භාජනයකට දාලා තියාගන්න කිව්වනේ. මම දැන් ඒ ටික මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරගෙන තියෙනවා. අපි දැන් මේකට ආයෙමත් පොල් කිරි ටිකක් දාලා බ්ලෙන්ඩ් කරගන්න ඕනි. මම මෙතන අරගෙන තිනවා පොල් කිරි මිලිලීටර 150ක්. ඒකෙන් පොඩ්ඩක් ඉතුරු වෙන්න අනිත් ටික බ්ලෙන්ඩර් ජාර් එකට දාලා මේ ටිකත් හොඳින් බ්ලෙන්ඩ් කරගන්නවා. මේ තියෙන්නේ ඒ ටිකත් විනාඩියක් වගේ බ්ලෙන්ඩ් කරගත්තට පස්සේ මම දැන් මේ ටිකත් අපි ඉස්සෙල්ලා හදාගත්ත මිශ්‍රණයටම එකතු කරගන්නවා. මම දැන් අන්තිමට මේ වගේ මම ඉස්සෙල්ලා ඉතුරු කරගත්ත පොල් කිරි ටික මේ වගේ බ්ලෙන්ඩර් ජාර් එකට එකතු කරලා බ්ලෙන්ඩර් ජාර් එකේ තියෙන ඔක්කොම ටික හොඳින් කලවම් කරලා මිශ්‍රණයටම එකතු කරගන්නවා. ඉතින් මේ තියෙන්නේ අපි හදාගත්ත බත් පොල් කිරි මිශ්‍රණය. දැන් ඔයාලට පේනවා ඇති මේකේ තියෙන්න ඕනේ පදම කොයි වගේද කියලා.
අපි ගන්න බත් වර්ගය අනුව පොල්කිරි එකතු කරගන්න එක පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ නිසා මේ මිශ්‍රණයේ පදම බලාගෙන මේ පදමට හදාගන්න. අද මම මෙතනදී ඔක්කොම පොල්කිරි එකතු කරගත්ත මිලිලීටර් 650ක්. ඒ ටික තුන් පාරකට තමයි එකතු කරගත්තේ ඔයාලා දකින්න ඇති. ඉතින් ආලගේ මිශ්‍රණයේ පොල්කිරි පොඩ්ඩක් මදි වගේ නම් ඔයාලට පුළුවන් අන්තිමට පොල්කිරි ටිකක් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඒ වගේම මේකට උක්කු පොල්කිරි ගන්න පුළුවන් නම් ගොඩක්ම හොඳයි. එතකොට අපිට මේක හරිම රසට හදාගන්න පුළුවන්. මම දැන් ඒ ටික පොඩ්ඩක් පැත්තකින් තියලා මෙතන අරගෙන තියෙනවා හකුරු බෑවක්. මෙතන ග්‍රෑම් 350ක් විතර තමයි තියෙන්නේ. මම දැන් මේක පොඩිවට කපා ගන්න තමයි හදන්නේ. ඉතින් අද මම මේ දොඩොල් එක හදාගන්නේ හකුරු පාවිච්චි කරලා. ඔයාලට පුළුවන් හකුරු වෙනුවට මේක සීනි වලිනුත් හදාගන්න. සීනි වලින් හදාගන්නවා නම් සීනි ග්‍රෑම් 300ක් විතර ගන්න. මුලින්ම අපි දොඩොල් හදාගන්න භාජනය අරගෙන ඒකට සීනි ටිකෙන් පොඩ්ඩක් එකතු කරලා අඩු ගින්දරේ ලිපේ තියාගෙන කැරමල් කරගන්න ඕනි. ඉතින් ගොඩක් කළු කරගන්නේ නැතුව ලස්සන කැරමල් පාටකට තමයි ගන්න ඕනි. ලස්සනට කැරමල් වුණාට පස්සේ ඉතුරු සීනි ටිකත් එකතු කරලා හොඳින් කලවම් කරගන්න. ඊට පස්සේ අපි හදාගත්ත බත් පොල්කිරි මිශ්‍රණය එකතු කරගෙන හොඳින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් ඔයාලා කැමති විදිහකට හදාගන්න පුළුවන්. අද මං හදාගන්නේ හකුරු පාවිච්චි කරලා. මම දැන් හකුරු ටික ඔක්කොම මේ වගේ කපා ගත්තා. මම දැන් මේ දොඩොල් එක හදාගන්න භාජනය අරගෙන ඒකට අපි හදාගත්ත බත් පොල්කිරි මිශ්‍රණය එකතු කරගන්නවා. ඊට පස්සේ ඒකටම එකතු කරගන්නවා මං කපාගත්ත හකුරු ටිකත්. ඊට පස්සේ ටිකක් කලවම් කරගන්න. ඉතින් අද මම මේ දොඩොල් එක හදාගන්න මේ වගේ non stick භාජනයක. ඔයාලට කැමති භාජනයක් මේකට ගන්න පුළුවන්. මම දැන් මේ ටික ලිපේ තියාගත්තා. ලිප සාමාන්‍ය ප්‍රමාණයට තමයි තියෙන්නේ. ගොඩක් වැඩි කරගන්නත් එපා, ගොඩක් අඩු කරගන්නත් එපා. සාමාන්‍ය ප්‍රමාණයට තියාගන්න. ඉතින් තාම හකුරු ටික දී වෙලා නැහැ. අපි ඒ නිසා මේ වගේ හොඳින් කලවම් කරගමු. ඔන්න දැන් හකුරු ටික හොඳින් දී වෙලා තමයි තියෙන්නේ. මම මේ වෙලාවේදී මේකට කරදමුංගු කරල් 4ක් වගේ එකතු කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ටික කුඩු කරලා එකතු කරගන්නත්. ඉතින් මම මේ විදිහටම තමයි එකතු කරගන්නේ. ඔන්න දැන් ඔයාලට පේනවා ඇති මේක ඉස්සලට වඩා උක්කු වෙලා තමයි තියෙන්නේ. බුබුලු දාගෙනත් එනවා. ඒ නිසා පරිස්සමෙන් කලවම් කරන්න. ඒ වගේම තමයි අපි මේක එක දිගට කලවම් කරන්න ඕනි. ලිප අඩු කරලා නැති නිසා සාමාන්‍ය ප්‍රමාණයට තියෙන නිසා මේක ඉක්මනින්ම අඩිය අල්ලන්න බලනවා. ඒ නිසා මේක කලවම් කරන ගමන් වෙන වැඩ කරන්නේ නැතිව මේක එක දිගට කලවම් කරන්න ඕනි. මම දැන් මේකටම වැල්ල තේ හැන්දකුත් එකතු කරගන්නවා. ඉතින් මම මේ වෙලාවේදී ඉස්සෙල්ලා මම එකතු කරගත්ත කරුණුමුංග කරල් ටික අයින් කරගන්නවා. ඔයාලට පේනවා ඇති එන්නෙම මේ මිශ්‍රණය උක්කු වෙනවා. ඒ වගේම තමයි පොල් තෙල් මේස හැඳි දෙකක් වගේ පීරිසියකට දාගෙන මම මෙතනදී අරගෙන තියෙනවා. මේ පොල් තෙල් ටික අපි එකවර එකතු කරන්නේ නැතිව විටින් විට එකතු කරලා හොඳින් කලවම් කරගන්න ඕනේ. ඉතින් තුන් පාරකට වගේ විටින් විට එකතු කරලා හොඳින් කලවම් කරගන්න. මම දැන් මෙතන අරගෙන තියෙනවා පොඩිවට කපාගත්ත රටකජු ටිකක්. මම දැන් ඒකෙනුත් ටිකක් මේකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලට රටකජු වෙනුවට කජු එකතු කරගන්න පුළුවන් පොඩිවට කපාගෙන. ඒ වගේම මුද්ද රස් පළං මේ ඕනෙම දෙයක් එකතු කරලා මේක රස වැඩි කරගන්න පුළුවන්. ඔන්න දැන් පදම හරියාගෙන තමයි එන්නේ. තව ටිකක් වෙලා ලිපේ තියාගත්තා නම් ඇති. ඉතින් මේ වෙලාවේදී අඩිය ඉක්මනින්ම අල්ලන්න බලනවා. ඒ නිසා නුනවත්වාම කලවම් කරගන්න. ලිප තාමත් සාමාන්‍ය ප්‍රමාණය තමයි තියෙන්නේ. ඉතින් මේ වෙලාවේදී ඉක්මනින්ම අඩිය අල්ලනවා වගේ දැනෙනවා නම් ඔයාලට ලිප පොඩ්ඩක් අඩු කරගත්තට කමක් නැහැ. ඔන්න දැන් අපේ දොඩොල් මිශ්‍රණයේ පදම හරි. ඔයාලට පේනවා ඇති මේකේ හොඳින් තෙල් පෑදිලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි මේ දොඩොල් මිශ්‍රණය කලවම් කරද්දී එකට එකතු වෙනවා එක ගුලියක් වගේ. භාජනයේ චුට්ටක්වත් අඩිය අල්ලලා නැහැ. එකට එකතු වෙනවා මේක එක ගුලියක් වගේ. මෙන්න මේ වෙලාවේදී අපිට පුළුවන් මේක ලිපෙන් අයින් කරගන්න. ඉතින් ඔයාලා මේකේ පදම හරියට බලා ගන්න. මම දැන් මේ දොඩොල් මිශ්‍රණය ට්‍රේ එකට එකතු කරගන්නවා මේ වගේ. ඉතින් මම ටිකක් ලොකු ට්‍රේ එකක් තමයි ගත්තේ. ඒ නිසා මේ ට්‍රේ එකකින් භාගයක් වගේ තමයි දොඩොල් මිශ්‍රණය තියෙන්නේ. මේ වගේ එකතු කරගත්තට පස්සේ මේ ටික ලස්සනට හදාගන්න. දොඩොල් එකේ උඩ ටික එහෙම ලස්සනට හදාගන්න. ඒ වගේම තමයි ඔයාලට මේ ටික කැමති උසකට හදාගන්න පුළුවන්.
අද මන් ටිකක් උස තියෙන විදිහට තමයි හදාගන්නේ. මන් දැන් මේ තොදල් මිශ්‍රණය මේ විදිහට තුනී කරගත්තා. අපි දැන් මේක නිවෙනකන් තියාගන්න ඕනේ පැය 2ක් 3ක් වගේ කාලයක්. මේ තියෙන්නේ පැය 2කට විතර පස්සේ. දැන් මේක ටිකක් නිවිලා තමයි තියෙන්නේ. අපිට පුළුවන් දැන් මේක කෑලි කපා ගන්න. ඉතින් කෑලි කපා ගන්න කලින් පිහියේ හොඳින් තෙල් ටිකක් ගාගෙන ඉන්න. ඉතින් මේ තියෙන්නේ ගෙදර ඉතුරු බත් වලින් හරිම ලේසියෙන් මං හදාගත්ත කිරිදොදල් ටික. ඔයාලා දකින්න ඇති මේක හරිම ලේසි අපිට හදාගන්න. ගොඩක් ලොකු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ඕනෙත් නැහැ. හකුරු නැත්තම් සීනි වලින් හදාගන්න දෙයක් මං ඔයාලට කියලා දුන්නා. ඔන්න මින් පස්සේ කඩෙන් දොදල් ගෙනල්ලා කන්නේ නැතිව ඉතුරු බත් වලින් ගෙදරදීම දොදල් හදලා හරිම රසට කන්න පුළුවන්. මේක හරිම රසයි, කන්න ආස හිතන රසයක් තමයි තියෙන්නේ. එහෙනම් ඉතින් මං හිතනවා අද වීඩියෝ එකට ඔයාලා කැමති වෙයි කියලා, ඔයාලට ප්‍රයෝජනයක් තියෙයි කියලා. මේ ගැන හිතන දේ අදහස් යෝජනා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වගේ ලේසි රෙසිපි හැමදාමත් බලන්න පල්ලෙන් තියෙන රතු පාට subscribe button එක ක්ලික් කරලා මාත් එක්ක දිගටම එකතු වෙන්න කියලාත් ගොඩාක් ආදරෙන් ඉල්ලනවා. හැමදාමත් කියනවා වගේ මාව subscribe කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. මං ඔයාලට මීට කලින් ඉතුරු බත් වලින් තෝසෙ හදාගන්න රෙසිපි එකක් කියලා දීලා තියෙනවා. ඒක link එක පල්ලෙන් දාන්නම්, බැලුවේ නැත්තම් බලන්න. එහෙනම් ඉතින් මේ වගේ ලේසි රෙසිපි එකකින් ආයෙත් හම්බ වෙනකන් අතට සම ගන්නවා හැමෝම.